යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්නේ ගොඩක් වැදගත් කාරණාවක්. ඔයගොල්ලෝ YouTube එකේ දැකලා ඇති 5 එකේ Instagram එකක් හදලා මාසෙට ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියලා වීඩියෝ තියෙනවා. ඔයගොල්ලොත් ඒව බලලා 5 එක account එකක් හදලා ඕඩර් එකක් මෙරි මෙරි බලන් ඉන්නවා නේද? එහෙනම් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ටයි. ඇයි ඔයාලට ඕඩර් ලැබෙන්නේ නැත්තේ? මොකද එතන ඉන්නේ ඔයයි මමයි විතරක් නෙවෙයි. ඉංග්‍රීසි මව් භාෂාවක් කරගත්තු අය. අවුරුදු ගානක් පළපුරුදු තියෙන මිනිස්සු තමයි එතන ඉන්නේ. ඉතින් ඒ මිනිස්සු එක්ක අපිට තරම් කරන්න පුළුවන්ද? 5 එකේ account එකක් හදලා ඕඩර් ඉන්කම් හිඟා කන එකද ඔන්ලයින් ජොබ් කියන්නේ? නැහැ. අද මම ඔයාලට පෙන්නන්නේ මේ 5 Upwork කියන මානසික වදකාගාර වලින් මිදලා ඔයාට ලැබෙන වැඩේ එසරින් කරලා සල්ලි ගන්න පුළුවන් ක්‍රම දෙකක්. මේ ක්‍රම දෙක ඔකුළු දවසට පැය 3ක් වගේ පොඩි කාලයක් කර ඕකලන්න මාසිකට රුපියල් 80000කටත් වඩා හොයන්න පුළුවන්. අපේ පළවෙනි ක්‍රමය තමයි user testing. ගොඩක් අය මේකට බයයි. අපිට ඉංග්‍රීසි කතා කරන්න බෑ ගියා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද? ලංකාවේ ඉංග්‍රීසි පරි ගොඩක් අය මේකෙන් මාසෙට ලක්ෂ ගණන් හොයනවා. ඒකම user testing වලදී කරන්න තියෙන්නේ වෙබ් අඩවියක් පරීක්ෂා කළා ඒ ගැන අදහසක් දෙන එක. මේ වැඩේ විනාඩි 20ක් විතර කරලා ඕගොල්ලන්ට දාගිම රුපියල් 3000ක් වගේ හොයන්නකෝ. දැන් අහන්නකෝ රහස. ඔයගලන්ට ඉංග්‍රීසි බැරි නම් කරන්න තියෙන්නේ ChatGPT එකට කියලා කියන්න මම ඉන්ස්ට්‍රස්ටිං කරනවා මට වෙබ්සයිට් එක ගැන කියන්න පුළුවන් සරල වාක්‍ය කීපයක් ලබා දෙදිය. එතකොට ChatGPT විසින් ඔයගලන්ට ලබා දෙනවා this design is professional negative design is easy වගේ සරල වාක්‍ය. ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ වාක්‍ය කොලේ ක්‍රියාගෙන ඒක මේ YouTube එකකින් වල user testing වලදී අදහස් පළ ගන්නකොට කියන්න. ඔයගලන්ට ඕනේ ලොකු ව්‍යාකරණ සහ ලොකු ඉංග්‍රීසියෙන්. ඔයගොල්ලෝ මේ වැඩේ හරියට කරගත්තොත් මාසෙකට රුපියල් 80000ක් හොයන එක ගේමක් නෑ. දැන් මම කියන්නේ දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ remote task. මේක තමයි ඔයගොල්ලෝ අපි ලංකාවේ ඉඳන් කරන්න තියෙන ස්ථාවරම ක්‍රමය. මේක හරියට කම්පැනි එක වැඩ ගන්නාගේ පාසුවට. මෙතනදී ඔයාලට කරන් තියෙන්නේ ලෝකේ තියෙන කෘත්‍රිම බුද්ධියට පින්තූර හඳුනගන්න උදව් කරන එක. ගෙවල් වටේ කුටු අඳින එක, වාහන වටේ කොටු අඳින එක, වාහන රවුම් කරන එක, අකුරු මාක් කරන එක වගේ දේවල්. මේවට ඉංග්‍රීසි ඕනේ නැහැ. ඕගලන්ට ඕන වෙන්නේ ඇසපෙනීම සහ උනන්දුව විතරයි. රිමෝට් ටාස්ක් වල වැඩ කරන ප්‍රමාණයටයි සල්ලි යන්නේ. ඔයගොල්ලෝ දවසකට පැය 3ක් වගේ වැඩ කරොත් මාසෙකට 80000ක් හොයන්න හරි ලේසි. රිමෝට් ටාස්ක් වලදී අපිට සල්ලි හම්බෙන්නේ අපි කරන වැඩ ප්‍රමාණය අනුව. දවසකට පැය 3ක් වැඩ කරන කෙනෙක්ට මේකෙන් මාසෙකට 80000ක් වෙන එක හරිම ලේසි. ඉතින් මේක කිසිම ආයෝජනයක් නැහැ කිසිම බොරුවක්. ලංකාවේ ගොඩක් සම්මතරුණියන් මේ වැඩේ කළා අද කාලේ ජීවත් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ තීරණය කරන්න 5 එකේ account හදලා ඕඩර් එකකම් මෙරිබලි බලන්නද නැත්නම් මේ කනෝලින් එකකට යනෝනි කියේ. අද ඔයාලට ස්ටඩිය කියලා මම හිතනවා. 5 Upwork කියන්නේ මහ මුදා. ඒකෙන් ගොඩ යන්න පුළුවන් සීමිත පීස් එකද විතරයි. ඒත් මම මේ අද කියලා දුන්න ක්‍රම දෙකේ ඕනෑම කෙනෙක්ට ගොඩ යන්න පුළුවන්. දැන් ඔයාලා තීරණය කරන්න තවමත් 5 එකේ account හදන මෙරි මෙරි බලන් ඉන්නවද නැත්නම් මම මේ කියපු ක්‍රම වලින් ඉක්මනින් සල්ලි හොයලා ඉක්මනින් දියුණු වෙනවද කියලා. ඔයාලට මේ සයිට් එක රෙජිස්ටර් වෙද්දී ඉන්න ප්‍රශ්න මේක කරන්නේ කොහොමද? ChatGPT එකෙන් අපිට මේක උදව් ගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් මම මේකට සුපිරිම ටියුටෝරියල් එකක් ගේන්න. ඔකල් ටියුටෝරියල් එකක් ඕන නම් පහරින් කමෙන්ට් කරන්න ඕනි කියලා. ඉතින් එහෙනම් තවත් මේ වගේ සුපිරි වීඩියෝ අපි නැවත තමු. එතෙම අපිට සුබ දවසක්.